මේ ලෝකෙ කෙටිම ගුවන් ගමන යන්න හම්බුනොත් ඔයා ට්‍රයි කරලා බලනවද? නියමෙට තියෙයි නේද? ලෝකෙ කෙටිම ගුවන් ගමනට ගත වෙන කාලය කොච්චරද කියලා දන්නවද? ලෝකෙ කෙටිම ගුවන් ගමනට ගත වෙන කාලය තමයි විනාඩියයි තප්පර 5ක්. ඒක සමහර වෙලාවල් වලදී තින් තප්පර 53කට විතර අඩු වෙනවා කියලා තමයි කියන්නේ. ලෝකයේ කෙටිම ගුවන් යානා සවාරිය තමයි ස්කොට්ලන්තයේ ඕක්නි දූපත්වල ඉඳලා වෙස්ට්‍රේ සහ පැපා වෙස්ට්‍රේ දූපත් අතර ගමන් කරන එක. ඔය ඔක්කොම ඉතින් දූපත් හරිද? මේවා මේ ලොකු ප්ලේන් වලින් යන ගුවන් ගමන් එහෙම නෙවෙයි. මේ පියාසැරිය ලෝගන් එයා කියන ගුවන් සමාගම විසින් තමයි මෙහෙවනු ලබන්නේ. සැත්තපුම් 1.7ක ඒ කියන්නේ කිලෝමීටර් 2.7ක දුරක් මේ පියාසැරිය මගින් ආවරණය කරනවා කියලානේ කියන්නේ. ඉතින් ලෝකෙ කෙටිම ගුවන් සවාරිය යන්න ඔයාට chance එකක් හම්බුනොත් ඔයා අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. මතකයිනේ ස්කොට්ලන්තයේ ඕක්නි දූපත්වල ඉඳලා වෙස්ට්‍රේ එතකොට පැපා වෙස්ට්‍රේ කියන දූපත් අතර තමයි ලෝකෙ කෙටිම ගුවන් ගමන යන්න තියෙන්නේ. අපිලාගේ morning show එක සතිය දවස්වල උදේම අහන්න.